ඒ අරගලය 71 අරගලය යුක්ති සහගත අරගලයක්. අද පාලකයන්ට ඒක කියාගන්න බැරි වුණාට, අද පාලකයෝ හොරගල් ඇහුලුවට, අද ගොඩක් දෙනෙක්ට 71 අරගලය අමතක වුණාට ඒක අමතක කරපු නැති පරපුරක් තාම මේ මහ පොළොවේ ඉන්නවා කියලා මතක් කරන්න අපි කැමතියි. ඒ වගේම තමයි දැන් මේ නිශ්චිත මොහොත වන විට දෛවෝපගත ලෙස අද ඉන්දියාවේ ජනාධිපති නායකයා අගමැති මෝදි මහත්තයා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ගිවිසුම් ගණනාවක් අත්සන් කරන්න යන බව කියනවා. තාම මේ රටේ මිනිස්සු කවුරුත් දැකලා නැහැ මොනවද මේ ගිවිසුම් කියලා. ඉතිහාසයේ ඉන්දියානු ආක්‍රමණිකයාට විරුද්ධව නව නිදහස් අරගලය ඇතුලේ සටන් කරලා ජීවිත පූජා කරපු තරුණයන්ගේ දේශපාලන ව්‍යාපාරයෙන් නායකයෙක් දී වෙලා ඉන්නවා. අපි දැනගන්න කැමති මේ නායකයාගේ මේ ගිවිසුම් මොනවද? 71 අප්‍රේල් 5 ඓතිහාසික දිනේ මේ රටට එරෙහිව ගිවිසුම් අත්සන් වෙනවද? රටේ අනාගතය විනාශ කරන ගිවිසුම් අත්සන් කරනවද? අපි දැනගන්න කැමති. ඔබට පුළුවන් මේ විරෝධාර ඉතිහාසයට පස්ස හරවලා ඒ විරෝධාර මිනිසුන්ට පස්ස හරවලා මෝදිත් එක්ක hina වෙන්න ගිවිසුම් අත්සන් කරන්න. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබගේ හෘද සාක්ෂිය ඇතුලෙන් අහන්න අනුර කුමාර දිසානායක නම් සහෝදරයා මේකට ඉඩ දෙයිද කියලා. කවුරු මේවලට ඉඩ දුන්නා? අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ තාමත් ඉන්නවා මේ විරෝධාර ඉතිහාසයට උරුමකම් කියන, මේ විරෝධාර ඉතිහාසයට ආදරය කරන එක පණවෙන් රකින්න මිනිස්සු. අපිට විශ්වාසයි එහෙම මිනිසුන් මෙරට පාවා දෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැති වේවි කියන කාරණාව. රටේ අනාගතය විනාශ කරන්න ඉඩ තියන්නේ නැති වේවි කියන කාරණාව. විදුලි බල්බට ගැට ගහන්න, තෙල් නලයක් කොළඹටම එලන්න, ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න, ඉන්දියාවේ ආර්ථිකයට අපේ ආර්ථිකය යටත් කරන්න. ඒ වගේම තමයි ඉන්දු චීන ඇමරිකානු ගෝලීය යුද ගැටුමට ලංකාව නතු කරන ආරක්ෂක ගිවිසුම් වලට අත්සන් නොකරාවි කියන බලාපොරොත්තු විශ්වාසයක් තියෙනවා. ඔබට එහෙම කරන්න අයිතියක් නැහැ. ඉතිහාසයක ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව පන්ති පහක් කරපු 70 නැගිටීමක්, ඒ වගේම එතනින් එහාට ගියපු 88 89 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කරපු ඉතිහාසයක ජීවිත පූජා කරපු මිනිසුන්ගේ වටිනාකම නැති වෙන්න ඉඩ තියන්න බෑ. බලාපොරොත්තු මිය යන්න ඉඩ දෙන්න බෑ අද. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඉතිහාසයේ බර, ඉතිහාසයේ වගකීම වර්තමාන ආණ්ඩුවට අත්හරින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. අත්හරින්න බෑ ඔබට. ඔබ ඒක අත්හැරලා ගමනක් යනවා නම් ඒක තිබු ගමනක් වෙන්නේ නැහැ කියන මතක් කිරීමත් අපි කරන්න කැමති මේ ආණ්ඩුවට. මොකද මේ ඉතිහාසයට එරෙහිව මේ ආයුක්ති සාගත ජඩත් කිරීම වලට එරෙහිව සටන් කරන මිනිසුන්ගේ ජාන පරම්පරාව තාම මේ කියනවා. ඒ ඉතිහාසයේ විරෝධාන මිනිසුන් ඝාතනය කරලා ගිනි තියලා පස්සයට වල දාලා තිබ්බට ඒ උරුමයට උරුමකම් කියන දාන පරම්පරාව ඊළඟ පරම්පරාව ආපහු මේ මහ පොළොවේ බිහි වෙනවා. 17 වතාවක් මේ රට ආක්‍රමණය කරපු ඉන්දියානු ආක්‍රමණිකයා එක තේරුම් ගන්න ඕනේ. තේන බුද්ධික නැති වෙලදාමේ ආපු ඒ ආක්‍රමණිකයන්ගේ ඉඳන් අවසානයේ දක්වා 87 ඉන්දු ලංකා දිස්ම දක්වා මේ රට 17 වතාවක් ආක්‍රමණය කරනවා. 17 වතාවක් මේ රටේ උරුමය තියෙන මිනිස්සු, මේ රට ආදරය කරන මිනිස්සු ජීවිත ලක්ෂ ගණන් පූජා කරලා දසදහස් ගණන් පූජා කරලා මේ රට රැකලා තියෙනවා. අපි විශ්වාස කරනවා මෝදි ජනාධිපතිතුමා ලංකාවේ යනකොට එක මතක තියාගෙන යන්න සූදානම් වෙයි. ඒ නිසා අපි කියනවා මේ පාලකයන්ට අද මේ ඓතිහාසික දිනේ 71 අරගලයට අවුරුදු 54ක් පිරෙන මේ මොහොතේ ඉතිහාසයට පස්ස හරවන්න සූදානම් වෙන්න එපා. ඉතිහාසය බල දාන්න සූදානම් වෙන්නත් එපා. ඉතිහාසයේ භූමිකාව අතේ තියාගෙන වැඩ කරන්න කියන කාරණාව. ඉතින් අද මෙතන එකතු වෙලා ඉන්න මේ
සියලුම 72 විරුවන්ට අපි අපේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඉතිහාසයේ දවසක ඔබ ඔබේ තාරුණ්‍ය කැප කරලා ඔබේ තාරුණ්‍යයේ ලස්සන සිහින කැප කරලා අරගලයක් අතට අරගෙන පාරට බැස්ස මිනිස්සු. ඒ අරගලේ අඩුපාඩු වෙන්නේ නැති. ඒ අරගලේ සුන්දර නැතුව ඇති. ඒ අරගලේ ලස්සන ජීවිත අහිමි වෙන්නේ නැති හැම පාර්ශ්වයකටම. හැබැයි එහෙම තැනකට මේ රට මේ පාලකයෝ සහ ඒ අධිරාජ්‍යවාදීන් සිත්පත් කළා තිබ්බා. ඔබට අනිවිකල්පයක් තිබුණේ නැහැ. අපි ඒක දන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ එදා ඒ සටන් කරපු සියලු දෙනාම අපිට විරුවන්. ඔබ මේ රටට විරුවන්. ඉතිහාසයේ දවසක් ඒවි. ඔබේ ඒ කැපකිරීමට ගෞරවයක් ලැබෙන තාම එහෙම ගෞරවයක් ලැබිලා නැහැ. ඒ 72 විරුවන්ට රාජ්‍ය මට්ටමින් ගෞරවයක් කියලා දවසක් ඒවි. ඒ දවස දෙවන පරපුරේ අපි නිර්මාණය කරනවා කියන කාරණාව අපි සපත කරන්න කැමතියි. 72 විරුවන්ට විතරක් නෙවෙයි 848 818 කැරලි දෙකකට නායකත්වයේ දුන්න කැප්පෙටි පොල්ලට පුරන්න පුලට කොංගොල්ලේ ගොඩ බඩලට කුඩා පොළ හාමුදුරුවන්ට ඌටෑවේ රටේලාල්ලට යුක්තිය ඉෂ්ට වෙන රාජ්‍යයෙන් ගෞරවයක් ලැබෙන දවසක් අපි නිර්මාණය කරනවා කියන එක අපි මතක් කරන්න කැමතියි. අන්න එහෙම දවසක ඔබටත් මටත් මීටත් වඩා ප්‍රතාපවත් ලෙස වීරෝදාර ලෙස අපේ ඊළඟ පරම්පරාවට කියලා දෙන්න පුළුවන්. උදේ අර බලපං මේ රට රැකගත්ත මිනිස්සු කනගාටුවට කරුණ නම් එහෙම ව්‍යාපාරයක් බලයට ඇවිල්ලා අද එහෙම වැඩක් කරනවා වෙනුවට ආක්‍රමණිකයත් එක්ක බාල් නටන ගිවිසුම් සංකල්ප දවසක් බවට එකපත් කරලා තියෙනවා. ලැජ්ජයි. හෘද සාක්ෂියක් තියනවද? විරුවන්ට උත්තමාචාර පුද කරන්න ඕන දවසේ ආක්‍රමණිකයන්ට මල් වෙඩිපත්තු කරන කාලෙක ටිකක් දැන් බිහි වෙලා තියෙනවා. ඉතිහාසය අමතක වීම ඛේදවාචකයක්. දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය බලය ගන්න පළවෙනි පැයකදීම මේ විරුවන්ට වීරත්වය ලැබෙන ඒ වෙනස් කිරීම සහ ඒ ගෞරවය ලබා දෙන වැඩ පිළිවෙලට යනවා කියන කාරණාව කියනවා. ඒකට අපි යන්නේ හුදු කාරණාවක් නිසා නෙවෙයි. අනාගත දරු පරපුරට අනාගත තරුණ පරපුරට මේ වීරත්වයට එක්ක කකුල් දෙකෙන් හිටගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න. ඒ නිසා මේ අපේ ඉදිරියේ ඉන්න සියලුම 72 විරුවන්ට අපි අපේ ඉස්සරම ආචාර කරනවා. ඒ වීරෝදාර පවුල්වල දෙවන තුන්වෙනි පරම්පරාවල යමාරුකම් දරාගෙන ජීවත් වූ සියලුම මිනිසුන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ 72 අරගලයේ පරම්පරාවේ මිනිසුන් අද නික්ම ගිහිල්ලා. හැබැයි ඒ මිනිසුන්ගේ ඊළඟ පරම්පරාව තවම ජීවත් වෙනවා. නොමියෙන පරම්පරාවක් ඉන්නවා. 72 පළවෙනි පරම්පරාවේ සහන් කරපු මිනිසුන් නිර්මාණය කරපු දායක කරපු නොමියෙන පරම්පරාවක් ඉන්නවා. මම අහනවා ඔබෙන් ඒ උරුමයට උරුමම් කියන නොමියෙන පරම්පරාව නුඹලාද? ඒ 71 අරගල කරපු අරගල කරුවන්ට තාම උපන්න ලේ පරම්පරාව නුඹලාද? උඹලා නොමියෙන පරම්පරාවක මිනිස්සු. අපි ආරාධනා කරනවා ඔබට ඔබ නොමියෙන පරම්පරාවක මිනිසෙක් නම් නොමියෙන පරම්පරාවක ලේ උරුමය රැකගත්ත මිනිසෙක් නම් 18 කැරැල්ලේ 848 කැරැල්ලේ 1971 කැරැල්ලේ නොමියෙන පරම්පරාවක ලේ උරුමයට ඥාතිත්වයේ තියෙන පරම්පරාවන් නම් හෙට එකතු වෙන්න මේ නව නිදහස් අරගලයේ වෙනුවෙන් අපි එකතු වෙලා මේ රට ගොඩනගමු. අපිට පුළුවන් මේ දේ කරන්න. එහෙනම් ඒ නොමියෙන පරම්පරාවලත් මම ආදරණීය ආයාචනාවක් කරනවා. නොමියෙන පරම්පරාවේ මිනිසුනි අපි එකතු වෙමු. ඒ විරෝධාර ඉතිහාසයට පණක් දෙන්න, ඒ විරෝධාර ඉතිහාසයට ගෞරවයක් දෙන්න. 71 කැලේ ජීවිත පූජා කරපු සහ මේ දක්වා ඒ බරදරාගෙන ආපු මිනිසුන්ට යුක්තියක් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. අවසානයේ අපගේ ආදරණීය මාතෘ භූමිය වඩා ශක්තිමත් කොට එදා 71 විරුවන් ප්‍රාර්ථනා කරපු යුක්ති කරුක සත්‍යවාදී නිදහස් නිවහල් ස්වරත්වයෙන් යුතු රාජ්‍යයක්
බිහි කරගන්න අපි කැපවෙමු කියන ඒ ආරාධනාව කරමින්